ආයුබෝවන් හැමෝටම උපාධිගුරු විභාගය 2026 ගැසට් වෙලා තියෙනවා. ඉතින් පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලා හැමෝටම සුදුසුකම් සම්පූර්ණ කරලා ඇප්ලයි කරන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ගුරු විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර දෙකක් එනවා. එකක් IQ අනිත් එක GK. GK සාමාන්‍ය දැනීම. සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට අදාළව කාලීන 100% නිවැරදි තොරතුරු ගුරු විභාගය පැවැත්වෙන තෙක්ම මම ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න. හැමදාම ගුරු විභාගය පැවැත්වෙන තෙක් මම මේ වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. අංක 1. MOE යන කෙටි නාමයෙන් හඳුන්වන අධ්‍යාපනය හා බැඳි ආයතනය කුමක්ද? පිළිතුර අධ්‍යාපන අමාත්‍යාංශය. වර්තමානයේ සිටින අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කවුරුන්ද? පිළිතුර නාලක කළුවැව මහතා. සුප්‍රකට මොනාලිසා චිත්‍රය තැන්පත් කර ඇති ලූවර් කෞතුකාගාරය කවර රටක් සතු වේද? පිළිතුර ප්‍රංශය. ජාතික නිපුණතා සම්මතය හෙවත් NVQ ලංකාවට හඳුන්වා දුන්නේ කිනම් වසරකදීද? පිළිතුර 2007 වසරේදී. මෙරට පළමු තාක්ෂණ පීඨය 2020 වසරේදී ආරම්භ වූයේ කුමන විශ්වවිද්‍යාලයේද? පිළිතුර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. හැමදාම මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔයාලට එතකොට මං වීඩියෝ එකක් දාපු ගමන් බලා ගන්න පුළුවන්.